ඔයාලා හැමෝටම සුබ දවසක්. සිංහලෙන් ඇරබික් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු අරාබි හෝඩියේ අකුරු කීයක් තියෙනවද කියලා. අරාබි හෝඩියේ අකුරු එහෙමත් නැත්නම් අක්ෂර 28ක් තියෙනවා. සමහර තැන්වල අකුරු 29ක් කියලාත් උගන්වනවා. හොඳයි. අපි මේ අකුරු 29න් බලමුකෝ. මේ තියෙන්නේ පළවෙනි අකුර. එයාගේ නම අලිෆ්. අපි එයාට කියන්නේ අලිෆ්. 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 හරිම ලේසි. මේ ඉන්නේ දෙවෙනි එක්කෙනා. දෙවෙනි අකුර. අරාබි හෝඩියේ දෙවෙනි අකුර බා. බා. ඉංග්‍රීසි හෝඩියේ තියෙන බා ශබ්දය එහෙම නැත්නම් බා යන්න. බා. තුන්වෙනි අකුර තා. තා. මෙතන ඉංග්‍රීසියෙන් ටී ශබ්දය තිබුණට ටා කියලා කියන්න එපා. මොකද ඉංග්‍රීසියෙන් ලියන්නේ සාමාන්‍යයෙන් ඇරබ්ස්ලා මේ තා කියන අකුර මේ ටී ශබ්දය එහෙම නැත්නම් ටී අකුර යොදලා තමයි එයාලා මේ තා කියන අකුර ලියන්නේ. අපි සාමාන්‍යයෙන් තාත්තා කියලා කියනවනේ. තාත්තා අන්න ඒ උච්චාරණයම තමයි. ඊළඟ අකුර සා. සා. මාත් එක්කම කියන්න. සා. මේකට තා කියලා කියන්නේ නැහැ. තා කියලා කියන්නේ නැහැ. මෙයාට කියන්නේ සා. මෙතන TH ලියලා තියෙනවා ඉංග්‍රීසියෙන්. මොකද ඇරබ්ස්ලා මෙන්න මේ අකුර එයාලා ලියන්නේ TH යොදලා. එහෙම නැත්නම් TH කියන අකුරු දෙකත් එක්ක තමයි මේ සා කියන අකුර ලියන්නේ. කොට අපි තා කියන්නේ නැහැ මේ අකුරට සා කියලා. සා. පස්වෙනි අකුර ජීම්. ජීම්. හයවෙනි අකුර හා. හා. හරිම සොෆ්ට්. හා. මම මේ ඉරක් ඇඳලා තියෙන්නේ පහලින් මේ අකුරට ළඟින් යන අකුරක් ඉංග්‍රීසි හෝඩියවත් සිංහල හෝඩියවත් නැති හින්දා. එතකොට අපි ඒක උච්චාරණය කරන්න ඕන හා. හා. ඊළඟ අකුර ඛා. ඛා. මේ අකුර උගුරාශ්‍රිත අකුරක්. උච්චාරණය කරනකොට ඛා කියලා කියන්න ඕන. ඛා. අපිට සිංහල හෝඩිය අකුරක් නැති හින්දා මේ අකුරට යටින් මං ඉරක් ඇඳලා තියෙනවා. මේක කියන්න ඕන ඛා. අපිට සාමාන්‍යයෙන් KH දාලා ගන්න පුළුවන් ඒ ශබ්දය. ළඟින් යන ශබ්දයක්. ඊළඟ අකුර දාල්. දාල්. මෙතන D විතරක් දාලා තියෙන හින්දා ඩාල් කියලා කියන්නේ නැහැ. ඩා නෙවෙයි දාල්. දා. දා යන්න. දාල්. ඊළඟ අකුර ذال. ذا. ذا. ذال. මෙතන Z දාලා තියෙන හින්දා zාල් කියලා කියන්නෙත් නැහැ. Z sound එක නැහැ. ඉංග්‍රීසි හෝඩියේ Z sound එක නෙවෙයි. එහෙම නැත්නම් Z sound එක නෙවෙයි. මෙයාට කියන්නේ ذال. ذا. ذال. ඊළඟ අකුර රා. රා යන්න. එහෙම නැත්නම් R. රා. රා. ඊළඟට තියෙන්නේ zා. මෙයාට zායි කියලාත් කියනවා. zා කියලාත් කියනවා. අපිට ගන්න පුළුවන් Z අකුර. ඉංග්‍රීසි හෝඩියේ Z අකුර. මෙයාට කියන්නේ සීන්. 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 right? සීන්. මෙයාට කියන්නේ ෂීන්. මෙතන පයනුෂයන්න එහෙම නැත්නම් ගයනුෂයන්න දාන්නත් පුළුවන්. ෂීන්. මෙයාගේ උච්චාරණය සාද්. සාද්. මේ සාද් කියන අකුරේ පළවෙනි අකුරට සමාන අකුරක් නැති හින්දා මේ අකුරට යටින් මං ඉරක් ඇඳලා තියෙනවා. මොකද සා කියන්නේ සා සා කියන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ නම සාද්. සාද්. මේ අකුරට කියන්නේ දාද්. දාද්. මේක දා කියන්නෙත් නෑ ලා කියන්නෙත් නෑ. මෙයාට කියන්නේ දාද්. දාද්. දා. දා. දාද්. මේ අකුරට කියන්නේ තා. තා. අපිට සිංහල හෝඩියවත් ඉංග්‍රීසි හෝඩියවත් සමාන අකුරක් නැති හින්දා තා මේ විදිහට තා කියලා මේ අකුර දාලා උච්චාරණය කරන්න පුළුවන්. මෙයාට කියන්නේ වා. වා. ලා කියන්නේ නැහැ. zaa කියන්නෙත් නැහැ. වා. මොකද සිංහල හෝඩියවත් ඉංග්‍රීසි හෝඩියවත් සමාන අකුරක් මේ අකුරට නැහැ. මෙයාට කියන්නේ අයින්. උගුරෙන් එන අකුරක්. ශබ්දය පිට වෙන්න ඕන උගුරෙන්. අයින්. අයින්. මෙයාට කියන්නේ ග. ග. ගයින්. ගයින්. මෙතන ගයන්න දැම්මට ගයින් කියලා කියන්නේ නැහැ. මෙයාට කියන්න ඕන ගයින්. සමාන අකුරක් හෝඩියේ නැහැ. ගයින්. මේක ලේසි ෆා. ෆා. ඉංග්‍රීසි හෝඩියේ තියෙන
F අකුර ශබ්දය. ෆා. මෙයාට කියන්නේ قاف. قا. قاف. قاف. මේ අකුර කාෆ්. කාෆ්. මෙයාට කියන්නේ ලාම්. ලාම්. මේකත් ලේසි. එල් අකුර ශබ්දය. ලාම්. මෙයාගේ නම මීම්. මීම්. එම් අකුර ශබ්දය. මීම්. මෙයාට කියන්නේ නූන්. නූන්. එන් අකුර ශබ්දය. මේ අකුරට කියන්නේ හා. හා. ටිකක් ඝනව කියන්න ඕන. හා. හා. මෙයාට කියන්නේ waaw. waaw. අන්න ඒ වගේ. waaw. 28 වෙනි අකුර යා. ඒකත් ලේසි. යා. තව අකුරක් තියෙනවා. මෙයාට කියන්නේ හම්සා. 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 අපි බලමු සාරාංශයක් විදියට අලිෆ් බා තා සා ජීම් හා خا دال ذال را زاي سين شين صاد ضاد طا ظا عين غين فا قاف كاف لام ميم نون ها واو යා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.